YouTube channel. කොහොමද ඔයගොල්ලන්ට හැමෝම හොඳින් ඉන්නව නේද? අන්න ඉතින් සුපුරුදු පරිදි මම උදේට බොන වතුර එකක් බීලා මම මේ දැන් ලෑස්ති වෙන්නේ මගේ තේ එක හදාගන්න. ඔන්න ඉතින් මම මගේ තේ එකත් හදාගෙන දැන් ආවා ඒක නිදහසේ මගේ දවසේ වැඩ කටයුතු ගැන හිතලා ඒ දේවලුත් කරන්නේ කොහොමද පටන් ගන්නෙ කොහොමද කියලා හිතන ගමන් තමයි මම මගේ උදේ තේ එක බොන්නේ. ඉතින් මෙන්න මෙයා නම් තාම නිදි. එයාගේ තේ එකත් මම හදලා නිවෙන්න තියලා තමයි තියෙන්නේ. දැන් ඉතින් මම උදේ ගෙදර වැඩ ටිකත් ඉවර වෙලා උදේටත් මෙන්න මේ විදියට සෑන්ඩ්විච් පාන් එකක් කන්න තමයි හදන්නේ. ඒකත් කාලා බලමු ඊළඟට මොකද වෙන්නේ. නම් පාන් කන්න යන්නේ අද උදේට. උදේ කෑම එකත් අරගෙන මම දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ ගෙදර තියෙන දර ටිකක් වේලෙන්න දාගන්න. මොකද ඉතින් අපි දැන් යන්නේ ගෑස් එකෙන් උනාට ඒක ඉවර වෙන වෙලාවක් කියන්න බෑනේ. ඒ වෙලාවට ගන්න දරත් ඉතින් අඩුවක් නැතුව තියෙන එකේ පුළුවන් වෙලාවට වේලලා කරලා අරන් තියාගෙන ඉන්නවා. ඉතින් දැන් මේ වැඩේ කරනකම් අපේ රූබිත් මේ උදව්වට ඉන්නවා. 2 hours later. දැන් නම් ඉතින් ටිකක් හවස් වෙලා තමයි තියෙන්නේ. මේ වෙලාවට අපි ඉතින් කරන්නේ මමයි සදී කියව ඉන්නවා. එහෙම නැත්නම් අපේ රූබිවත් එකතු කරගෙන මොකක්ම හරි දෙයක් කරනවා. ඉතින් අපි හැමෝගෙම ජීවිතය ඇතුලේ සංගවිච්ච ආදරණීය පුංචි චරිතයක් ඉන්නවා. මම නම් ඉතින් පුළුවන් හැම වෙලාවකම මනස සැහැල්ලුවෙන් තියාගෙන සතුටින් සැනසීමෙන් ඉන්න තමයි කැමති. ඉතින් මට වෙලාවක් හම්බෙන හැම වෙලාවකම මම මේ වගේ අපේ රූබී එක්ක හරි කවුරුම එක්ක හරි කතා කර කර ඉන්නවා. දැන් ඉතින් අපේ රූබිව මෙන්න මේ බයිසිකල් එකේ තියාගෙන පොඩි රවුමක් දෙකක් යන්න තමයි හදන්නේ. එයත් ඉතින් ගේ ඇතුළටම වෙලා ඉන්න නිසා පාළුවෙන් කම්මැලිකමින් නැත්තේ. ඒ නිසා ඉතින් අපි එයාවත් මෙන්න මේ විදිහට දවසේ කොයිම වෙලාවක හරි මොන විදිහෙම හරි සෙල්ලමකට එකතු කරගන්නවා. අපිට සතුටින් විනෝදයෙන් ඉන්න වයස අදාළ වෙන්නේ නැහැ. පුළුවන් හැම වෙලාවකම අපි අපේ ජීවිතවලට සතුට අරන් එන්න උත්සාහ කරන්න ඕනේ. දැන් ඉතින් අපි මේ අපේ රූබිව නාවන්න කියන තමයි හදන්නේ. ඊට කලින් එයාව නාවන්න යනකොට එයා කම්මැලිකමින් ඉන්න නිසා අපි හිතුවා මෙන්න මේ බෑග් එකේ දාගෙන එයාව පොඩ්ඩක් තව ටිකක් සෙල්ලම් කරවන්න. ඒක ඉතින් රූබිට විතරක් නෙමෙයි අපිටත් ඉතින් හරිම සතුටක්. එයාව නාවන්න යනකොට මෙන්න මේ බෑග් එකත් අරගෙන යන්න අපි අමතක කරේ නෑ. දැන් ඉතින් මෙන්න මෙයාව නාවන්න යන්න කලින් පොඩ්ඩක් මෙන්න මේ විදියට සෙල්ලම් කරවලා එක්කගෙන යන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් අපිට නාන්න යන්න තමයි තියෙන්නේ. අපි රූබි නාවන්න යන්නේ දැන්. එහෙනම් යමු අපිත් එක්ක ඇලට රූබිව නාවගෙන ඉන්න. ඔයාලත් එන්න. බලලේ. ඉවරයක් නෑනේ සද්දී. ඒයත් නවත්තන්නේ. අපි ඇලට එන්න කලින් අපි ඇඳගෙන හිටිය ඇඳුම් මාරු කරලා වෙනත් ඇඳුම් ඇඳගෙන තමයි ඇලට ආවේ. මොකද ඉතින් නැත්නම් අපේ ඇඳුම් තෙමුනම ඊට පස්සේ ඉතින් ඒව ඇඳගෙන ඉන්න අමාරුයිනේ. ඉතින් අපි ඇලට බහැලා පොඩ්ඩක් විනෝද වෙන්න ඕන නිසාම අපේ ඇඳුනුත් මාරු කරගෙනම ඇලට ආවා. දැන් ඉතින් මං කලින් කිව්ව විදිහටම මෙන්න මේ බෑග් එකත් අරගෙන තමයි අපි ආවේ. මොකද ඉතින් මෙන්න මේ විදිහට කරමුයි කියලා අපි එන්න කලින්ම ගෙදර ඉඳන් හිතාගෙන තමයි ආවේ.
ඔන්න ඉතින් අද වහින්න වගේ තිබුණත් අපි අපේ රූබිව නාවන්න හිතුවේ. එයා ඉතින් එළියෙත් අද හොඳටම සෙල්ලම් කරානේ. අපේ වත්තට පිටිපස්සෙන් තමයි මෙන්න මේ ලස්සන ඇල තියෙන්නේ. අද ඇලේ වතුර එච්චර නෑ නේද? අද හොඳයි. වතුර පැහැදිලිනේ. මෙතන වැලි පේනවනේ මේක. කැවිදිමු. බෑ කැවිදිමු. මේ ඇලට පිටිපස්සෙන් තමයි කුඹුරු තියෙන්නේ. ඉතින් මේ දවස්වල හරියට කුඹුරු වල වැඩ. ඒ නිසා ඉතින් ඇලේ වතුර වහන්නේ නැතිව දිගටම එනවා. ඉතින් අපි පුළුවන් වෙලාවට මෙන්න මේ විදිහට අපේ රුවිව අරගෙන ඇලට එනවා නාව ගන්න. මොකද ඉතින් කිසිම කම්මැලිකමක් නැතුව රූබිටත් සතුටු හිතෙන විදිහට අපිට රූබිව ඉක්මනින්ම ඇලට එක්කගෙන ආවම නාවගෙන යන්න පුළුවන්. ඉතින් මම හරියම කැමතියි මෙන්න මේ විදිහට අපේ රූබිත් එක්ක සතුටින් විනෝදෙන් ඉන්න. ඔන්න ඉතින් මගේ සදීගේ ඉවරයක් නැති කතාවල් මැද්දේ අපි මේ සෙල්ලම් කරන්න අරගෙන ආව බෑග් එක අපිට නොදැනීම ඇලේ ගොඩක් දුර ගිහිල්ලා. පහලට ගියපු බෑග් එක ගේන්න සදී ඉතින් දුවගෙන ගියා. ඒ එනකම් මමයි රූබී මේ බලාගෙන ඉන්නවා. රූබී ඉතින් මේ වෙලාවේ ටිකක් සීතලෙන් තමයි ඉන්නේ. මොකද ඉතින් බෑග් එකත් ගිය නිසා එයාට දැන් සෙල්ලම් කරන්න විදියකුත් නැහැනේ. ටික වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා බෑග් එක අරන් එනකම්. අපේ සදී ඉතින් දුවගෙන ගිහින් අති දාගෙන බෑග් එක අරගෙන එන ගමන් තමයි ඉන්නේ. අපේ කතාවලට ඉවරයක් නැති නිසා අපිට නොදැනීම බෑග් එකක් ගිය එකෙන් අපේ රූබිට ටික වෙලාවක් බලාගෙන ඉන්න වුණා නාන්න. ඕම ඉතින් රූබි ගැහි සීතලේ ඉන්නකොට අපි හිතුවා දැන් ඉතින් එයා ගොඩක් වෙලා සෙල්ලම් කරපු නිසා ඉක්මනින්ම නාවගෙන එක යන්න ඕනි කියලා. ඔන්න ඉතින් මගේ අද දවස මෙන්න මේ විදිහට රූබිත් එක්ක ලස්සනට ගෙවුණා. අද දවසම ඉතින් සෙල්ලම් එක්ක තමයි ගෙවුනේ. එන්නම දන්නේම නැතුව හවස් වෙලා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ආයිත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් මං ඕගොල්ලෝ ගාවටම එන්න. මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.